පොත්ත විතරයි. ඉතින් මේ මං කඩේ මේ ඔළුවත් අයින් කරනවා. අයින් කරනවා. මේකත් අයින් කරනවා. මේවා අයින් කරනවා. මෙන්න මේ අඳුත් ගන්න. අයින් කරලාවනේ මොනවයි. මෙතන මෙන්න මේක ඔබන. ඒතර අර ලස්සන මෙන්න මේක ලස්සනට ඔබන්න ඕන. පරිස්සමෙන් ඔබන්න ඕන. ඉතින් මේ ඉන්නේ තුන දන්නවද? රයිස් නේ. ඔව් කූල් හින්දාත් බලපන්. ආන්නේ ඕනව ලස්සන දැකලා. එච්චරයි. මේවා අඬුව එපා. මේ අඬුව එපා. මෙන්න මෙච්චරයි. ඔන්න ඔය ටික කමල මාස් ගුලිය දෙකලා තියෙනවා. මෙච්චරයි. මේක තියන්න. මේක තියන්න ඕනේ. මේක තමයි ඔබ මෙන්න මෙහෙම ලස්සන එන්න ඕනේ. කැල්ල කපන්න එපා. කපන්නත් එපා කැල්ල හලගන්න කරලා මෙන්න මේ ලස්සන වගේ එන්න ඕනේ. ඒක තමයි අයින් කරන්නේ. මේවා දාන්න එපා. මේවා කන්න බෑනේ. මෙන්න මෙතන දෙන්න. අපේ චුදුවත් මේවා අපෝ කටේ පටි ගෑනවා මේවා. කන්නේ කොහොමද මේ කන්න බෑ. මේවා තමයි මේ පොළොව පිටන් දිනවා. මේ හුද්ද ගන්නවා. එතන දෙන මේ ඉච්ච වෙන මොකද මෙහෙ උසු තරන් දෙන්නේ නැහැ. ඔක තෙල් දාන්න එක හම්ලකෝ මේ දෙල්ලන්න මේ සුද්ධ කරලා වරගෙන මේ හොඳ හොඳට බිඳලා මේ ගොරකේ දාලා කියලා වතුලි වල ගොරක චුටි කියලා දාලා හොඳට මේක උතර තැන් හොඳට මෙහෙම හොඳට බිඳලා හොඳට ඉපිගෙන තැම්බේ. ඒකේ වතුර ඩක දාන්න බෑ. මුට වතුර දාපුවා ලුණු චුට්ටක් දාන්න තැම්බෙන්නේ. ලුණු දාන්න තැම්බෙන්න දිහා ලිපේ. තැම්බුනම ඉක්මන මේක අතු පාට වෙනවා. ඔව් ඒතකොට වතුර නැහැනේ යන්නත වෙන්නේ. ඊට පස්සේ අන්තම් මේ වුණාන් පස්සේ ගානේ දිනවා. අර ලුණු ටික දාන්න ලුණු තක්කාලි කරපිංචා තක්කාලි දෙම දාන්න. ඒක රස නෑ. තක්කාලි දාන්න දාන්න නේද? ඒක තක්කාලි දාන්න ලුණු දාන්න. තෙල් දාන එකට දාන්න ඕනේ. වෙනම තෙල් දාන්න ඕනේ. ලුණු දැන් මේක අයින් කරලා තෙල් දාලා රතුරුයි අර තක්කාලි මාලිකා දෙකුයි මේ සුදු දාන්න එපා. එපා. සුදු දාන්න එපා. ඒම දෙමම ඒකේ අමුතු රසක් එන්නේ. රස එන්නේ නෑ. සුදු දාන්නත් එපා. කුරුදු දුලහල් දාන්නත් එපා. කුරුදුත් එපා. අපෝ එපා. කුරුදු දුලහල් දාන්න තෙල් දාන්න එපා. දාන්න ඕනේ. ආව මොන කර පිංචයි ලුණුයි තක්කාලි අනිවාර්යයෙන්ම නැත්තම් අවුල්සයි. දාලා තෙල් ටිකක් දාලා එපිටේනවා. දෙපෙර පොඩ්ඩක් වැලදේ වගේනකොට අර මලකට පැත්තේ එනකොට දානවා. මේ කෑල්ල. දාලා ඒකත් දැනගන්න තමයි මේ ඉස්සර දාලා ගාසිට කරලා ගන්න මේක ඇලුවම. අපි ස්කුල් දාන්නේ. ඒකයි. ඒක නෙමෙයි. ඒතර ඒ රසක් එනවා නේද? දැන් කවදම්ම මම කරේ කවදම්බදී දාන්නේ මිරිස් කුඩුයි මේ පොල් කිරි විතරමයි. තක්කාලි මාළු. එක තුන පහරියක් අතට උණු හාල් වලට කමන්නේ නැහැ. උණු දාන්නත් එපා. අර තුන පහුර දාන්නේ නැහැ. මුකුත් දාන්නේ. ඒක තමයි හවුල රසෙන්නේ. හැම එකම දාන්නේ නැහැ. දාන්නේ. එහෙම කන්න බෑ. ඒකයි. දැන් අපි අම තෙල් දාන්නේ ඕකත් වතුර චූට්ටක් තියලා වතුර තියන්න එපා. වතුර තියන්න එපා පොඩ්ඩක්වත්. මේක හොඳ මෙහෙම හොඳට බීලා පේකක් දාලා තියන්න ඉතින්. වතුර උනනවනේ. වතුර උනනවා. මේක මිරිකලක් දාන්නේ ඒ තරම් වතුර අඩු කරන්නේ. මෙහෙම දැම්මම හරි නේ. ඊට පස්සේ ඔතන පස්සේ ඒතකොට ඒ උමාල දෙම ඇති. ඊට පස්සේ ඒක අයින් කරලා ඊට කෙනු තැම්බෙනවනේ. කෙනු තැම්බෙනවනේ. බාගෙට තම්බන්න ඕනේ. ඔව් මේ බාගෙට තමයි. ඊට පස්සේ තෙල් ටිකක් දාලා තැම්බෙනවා. ඊට පස්සේ අර මේ ලුණු ටික තැම්බිලා එනකොට මෙලගෙම එනකොට ටිකක් දාලා ලුණු එකට උඩ ඕක දාන්න නැති අරව පොඟට හින්දා. ඔව් ඒතකොට හරි නෑ. වෙනම තම්බල ගන්න එක. හරි නෑ. ඔව් ඒතකොට හරි නෑ. ලුණු තුන රසක් එන්නේ. ඔය මං එකටම තමයි අරකටම තමයි තෙල් දාන්නේ. ඒව දාන්න එපා. ඒක රස එන්නේ. ඒක රස එන්නේ. ඕ ලොක්කම අදි හොඳට ඉන්නවනේ. අපි දැම්ම දෙන ලස්සන ඉස්ස තෙල් දාලා දිනවනේ. එහෙම නෑනේ මොකද? අන්න ඒකයි. හරි ලුණු වතුරෙන් මේ ඒ නා ඒක හරි නෑනේ. ඒක ලුණු කමක් ඒක නෑනේ. ලුණු කොහොම වෙලා. කලෝ තෙල් දෙමුක තෙල් දාන්න ඕනේ.